ආයිබෝවන්. අදත් අපිත් එක්ක සුපුරුදු පරිදි එකතු වෙලා ඉන්නවා තිස්ස සර්. අද අපේ කතාවේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ මේ වෙසක්. මේ බෞද්ධයාට ඒ වගේම සිංහල ජනතාවට විශේෂ වූ මේ වෙසක් උත්සවය සමග බැඳිච්ච කතා, ඒ බුදුහාමුදුරුවන්ගේ කතා මාලාවේ කොටස්, ඒ වගේම මේ බෞද්ධ ජනතාව ඉතා ප්‍රබෝධයෙන් උත්සාහයෙන් කරන මේ බෞද්ධ ජනතාවට විශේෂ වූ උත්සව අතරේ විශේෂ උත්සවයක් තමයි මේ වෙසක් උත්සවය කියන්නේ. ඒ වගේම මේ උත්සවයට සමග බැඳිච්ච ගොඩාක් කතා තියෙනවා සර්. ඒ වගේම ජනතාව මහා කැපකිරීම කරලා ගොඩාක් උනන්දු වෙලා කරන නිර්මාණ තියෙනවා වෙසක් වෙනුවෙන්. තොරන්, ඒ වගේම වෙසක් කූඩු, විවිධාකාරයේ වෙසක් කූඩු තියෙනවා. ඒවා ආවේ කොහොමද? ක්‍රමයෙන් ඒවා වැඩි දියුණුනේ කොහොමද? ඉස්සර පැවති ආකාරය ඒවා මොකද්ද? හරි අවබෝධයක් නෑ අපිට උනත් ඉස්සස. අපි ඒ ගැන දැනගන්න තමයි අද අපි සර්ත් එක්ක එකතුනේ. සර්ට අවසරයි දැන් අපේ ජනතාවට මේ ගැන පැහැදිලි කරන්න. අපි ඉස්සරවම කතා කරමු තිස්සස. මොකද්ද මේ වෙසක් උත්සවය කියන්නේ? ඔව් ඇත්තයි මේ වෙසක් උත්සවය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කිරීම තමයි වෙසක් උත්සවය සිද්ධ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ සිද්ධාර්ථ කුමාරෝ උත්පත්තිය. ඊළඟට සිද්ධාර්ථ තාපසයන් බුදු බවට පත් වෙන දිනය. ඊළඟට උන්වහන්සේ පිරිනිවන් පාපු දිනය. ඒ අවස්ථා තුන එකතු කරලා තෙමගුල කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. ඒ තෙමගුල සිහි කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන වෙසක් උත්සවයේදී. ඉතින් ඒ වෙනුවෙන් අපේ බෞද්ධ සිංහල ජනතාව පවණක් නෙවෙයි ලෝකවාසී ජනතාව සියලු දෙනාම එක් වෙලා මේක මහත් උත්සාහවත් අනුමේ සමරනවා. ඒ එක්කම ඊට සමගාමීව අපේ ශ්‍රී ලාංකිකයන් හැටියට ශ්‍රී ලංකාවේ මුල්ම සිංහල ජනාවාසය ආරම්භ වීම පිළිබඳ කතා පුවත කියන්නේ විජය කුමාරයාගේ පැමිණීම සම්බන්ධ මේ වෙසක් දවසක සිද්ධ වුණායි කියලා සාමාන්‍ය ඉතිහාසයේ හා ජනප්‍රවාදවල සටහන් වෙනවා. ඒ නිසා මේ අවස්ථා හතරම මුල් කරගෙන අපි ලාංකිකයන් හැටියට වෙසක් උත්සවය උත්සාහවත් අන්දමින් අපි සමරනවා. එහෙම වෙසක් සමරද්දී මේ ජනතාව කොහොමද තිස්සස තොරන් නිර්මාණය කරන්න, ඒ වගේම වෙසක් කූඩු හදන්න, ඒවලට මිනිස්සු ලොකු උනන්දුවක් දක්වන්න හේතුව මොකද්ද? එහෙම නිර්මාණ ඇතිවීමේ ආරම්භය, එතකොට ඒවා මේ වන විට පවතින තත්ත්වය, ඒවා කොහොමද නිර්මාණය උනේ කියලා අපිට පැහැදිලි කිරීමක් කරන්න මේ ජනතාව අහන් ඉන්න අපේ ජනතාවට. ඇත්තම මේ කතාව කියනවා නම් මේ මිනිසා අහම්බෙන් හමු වෙච්ච ගින්දර භාවිතය දක්වාම මේ කතාව අපිට දිව යනවා. ඒ කියන්නේ වෙසක් පහන් අද අපි නිර්මාණය කරනවා, කූඩු නිර්මාණය කරනවා, තොරන් නිර්මාණය කරනවා. මේ වගේ මේ දේවල් නිර්මාණය කරාට මිනිසා අහම්බෙන් යම් කිසි දවසක ගින්දර භාවිතා කිරීම ආරම්භ වීම සමග තමයි මේ පහන් පත්තු කිරීම හෝ ගින්දර පිළිබඳව එහෙම නැත්නම් අග්නි දෙවියන් පිදීම ආරම්භ වුණේ. ඊට පස්සේ ඒ පිදීමත් සමග අපි අදහන අපේ ප්‍රධාන සාහතුව යන බුදුරජාණන් වහන්සේට මේ පහන් පත්තු කිරීම සිතක් වශයෙන් අපි කරනවා. නමුත් මේ අර ගින්දර භාවිතය සමග තමයි මේ ගින්දර භාවිතය පටන් ගත්තේ. එතකොට සර් සූර්යයාට ගරු කිරීමක් වෙනවද මේ අවස්ථාවේ මේ වෙසක් මංගල්‍යයේදී? ඔව් සූර්යයාට ගරු කිරීමක් තමයි. කියන්නේ අපට රශ්මිය ලැබෙන්නේ සූර්යයාගෙන්නේ. රශ්මිය ලැබෙන්නේ සූර්යයාගෙන්. සූර්යයාට ගරු කිරීමක් විදිහට තමයි මේ දැල්වීමක් ගින්දරත් සමග අපි කරන්නේ. ඔව් එහෙම ඒකත් ඒ වගේ. මොකද ගින්දරට ගරු කිරීමක් වශයෙන් තමයි අපි ඉස්සල්ලාම මේක පටන් ගන්නෙ. මොකද ගින්දර භාවිතය නිසා තමයි ගින්දර භාවිතය පටන් ගන්නවත් සමගම සමාජයේ විශාල සංවර්ධනයක් ඇති වෙන්න පටන් ගත්තා. අනේ සංවර්ධනය තුල මිනිසාට මේ ගින්දරෙන් තියෙන ප්‍රයෝජනත් එක්ක මිනිස්සු ගිනි දෙවියන් පිදීමට මහත් උනන්දුවක් දක්වා ඒ උනන්දුව සමග තමයි මේ පහන් පත්තු කිරීම ආරම්භ වුනේ. ඔව් ඒ වගේම පහනකින් පටන් ගත්ත දෙයක් තිස්සස අද වෙද්දි මහා තොරන් රාජ්‍යෝ, ඒ වගේම වෙසක් කූඩු, ඒ වගේම කැරකෙන කූඩු අපි දැකලා තියෙනවා. ඉතා විවිධාකාරයේ නිර්මාණාත්මක ශීලී අදහස් වලින් පිරිච්ච නිර්මාණාත්මක ශීලී හැකියාව පිරිච්ච මේ බෞද්ධ ජනතාව විසින් කරන මේ කූඩු නිර්මාණ, ඒ කූඩු නිර්මාණ පැමිණීමේ ආරම්භය තිස්සස අපිට මේ විදිහට සඳහන් කරා.
ඒතර අද වෙද්දි මේ කූඩුවක් නිර්මාණය වෙලා ඇයි මේක මෙහෙම තැනකට ආවේ? කූඩු එන්න හේතුව මොකද්ද? මේ කූඩුව කියන එක මේ වෙසක් කූඩුව. අපි වෙසක් කූඩුවක් කියන මෙතන විවිධාකාර වෙසක් කූඩු තියෙනවා තිස්ස. අපේ හරි වෙසක් කූඩුවක් ඉදිරිය අපි පොඩි කාලේ ඉඳන් අපේ ආච්චි පොත්වල හැම පොතකම දැකලා තියෙන වෙසක් කූඩුවක් ඉදිරිය අද අපි අටපට්ටම ගැන කතා කරමු. අටපට්ටම් කූඩුව. එව්ව කූඩුවක් ඇයි හැදෙන්න හේතුව? ඇත්තම දැන් අර ගමන අපිට තිස්ස සර් කිව්වනේ. ඒ කියන්නේ මේක පැමිණිච්ච විදිය. ඒතකොට වෙසක් කූඩුවක් හැදෙන මේ තාක්ෂණයේ දියුණුවත් සමගද කොහොමද? අපේ මානවයාගේ දියුණුව මනස දියුණු වෙනවත් එක්කද මෙහෙම නිර්මාණ සිද්ධි අදහසක් එන්න පැමිණෙන්නේ ඇත්තම ඒක මෙහෙමයි ස්වභාවිකම ඇති වෙන දෙයක්. මොකද ඒක ඇතුලේ අපි ඉස්සලා ගින්දරනේ දැල්වන්නේ පොඩි පහන් තිරයක්නේ. එතකොට මේ පහන් තිරය අර සුළඟට නිවෙනවට අපි පිටින් ආවරණයක් කරනවා නේ. ඒ ආවරණය කරනකොට ඒ ආවරණය අපි විවිධ හැඩතල අරගෙන ඒ විදිහට අපි අටපට්ටමට එහෙම නම් නිලු මලේ හැටියට විවිධ ක්‍රමවලට අපි මේක ආවරණය කරනවා. ඒකයි එහෙම ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ලංකාවට විදුලිය පැමිණීමත් සමග තමයි මේ වගේ ප්‍රබෝධමත් නිර්මාණයක් වීමට හේතුවක් තියෙන්නේ. ඒක වෙනම කතාවක් නේද? දැන් අපි ඉස්සල්ලාම ඇතුලේ පහනක්නේ පත්තු කරේ. ඒ පහන සුළඟට නිවෙනවට තමයි අපි පිටින් ආවරණය. ආවරණයක් කියන්නේ. ඒ කියන්නේ ඉස්සර පහන පත්තු කරලා ඒ පහන නිවෙනවට දැන් මේ කාලේ වුණත් වෙසක් කාලේ කියන්නේ හුලං සහිත වැස්සත් සමග තියෙන කාලයක්. එතකොට මේ පහන නිවෙනවාට තමයි අර වටේට අර වගේ ආවරණයක් යෙදීම හේතුව. දැන් මේ වෙද්දී එක රැලි දාලා වටේට රැලි දාලා ලස්සන වෙසක් කුඩු හදනවා. එහෙම තත්ත්වයක් තියෙන්නේ විදුලිය පැමිණීමත් සමග ඒක තවත් ආකර්ෂණීය භාවයක් ජනතාවට දැක ගන්න පුළුවන් ඒ වෙසක් කුඩුවේ. බල්බයක් පත්තු කරලා ඒක දැන් සුළඟට මුකුත් වෙන්නේ නැහැ. සුළඟට මුකුත් වෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා ඒත් එක්කම විවිධ නිර්මාණ කරන්න මිනිස්සු පෙළඹිලා දිනවා. පෙළඹිලා දිනවා. ඉතින් ඒ නිර්මාණ තුල මිනිස්සුන්ගේ අර හැකියාවන් වර්ධනයයි මේක හොඳ දෙයක්. හොඳ දෙයක්. ඒ වගේම පොඩි කට්ටියටත් හිතන්න යමක් තියෙනවා. වෙසක් කාලේට වෙනම නිවාඩු දෙනවා. ඒතර පොඩි කට්ටිය උනත් ඒ වලට උනන්දු වෙනවා. අපේ සංස්කෘතිය අපේ දේ රැකගෙන අපිට ඉදිරියට යන්න හැකියාව සත්‍ය ඒ කියන්නේ ධෛර්යය ලැබෙනවා අපිට. එතකොට තිස්ස සර් මේ තොරන් අපි කතා කරා මේ තොරන් කියන්නේ මොකද්ද? මේ තොරන් අපි මම පොඩි කාලේ මම හිතන්නේ සර්ලා පොඩි කාලේ අපි අප්පච්චිලා පොඩි කාලේ තොරන් කියන එක දේවල් විශේෂයෙන් ප්‍රසිද්ධ තොරණක් තමයි තොටලඟ තොරණ. තොටලඟ තොරණ කිව්වම ඉතා ප්‍රසිද්ධ ලංකාවේ ප්‍රසිද්ධම තොරණ රාජ්‍ය තමයි තොටල. ඒක වර්ධින්නේ නැහැ එක වෙසක් එක්කවත් ඉස්සස. තියෙන හැම වෙසක් එකකටම තියෙනවා තොටලඟ තොරණ. ඒ වගේ තොරණ පැමිණීමේ එව්ව මොනවද? ඒකට එහෙම එන්න හේතුව මම හිතන්නේ ජාතක කතාත් එක්ක බැඳිලා තමයි මේ තොරණ කියන එක හැදිලා තියෙන්නේ. එව්වලින් මොකද්ද නිරූපණය කරන්නේ මේ සමාජයට ලොකු පණිවිඩයක් දෙනවා කියලා මම විශ්වාස කරනවා. තිස්ස සරුත් ඒ ගැන පොඩි අදහසක් දෙන්න. එහෙම මොකද්ද ඒකේ අදහස තේරුම ජනතාව අවබෝධ කරගත්ත යුත්තේ කුමක්ද මේ වලින්? ඇත්තට මේකේ සිද්ධ වෙන්නේ මේ ආකාරයට. දැන් අපි කියමුකෝ තොරන් වලින් විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බෝධිසත්ව කාලේදී උන්වහන්සේගේ ඒ ජීවිත කතාවන් මේ තොරන් වලින් ප්‍රසිද්ධියටපත් කරන්නේ. එතකොට මේ බෝධිසත්වයන් ජීවන කාලේ ගත කරන කාලේ උන්වහන්සේ කරපු විවිධ ක්‍රියා තුලින් සමාජයට විවිධ ආදර්ශමත් දේවල් තමයි දෙන්නේ. එතකොට ඒ තොරන් තුලින් අපට විවිධ සමාජයේ විවිධ ආදර්ශමත් දේවල් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒක හොඳ දෙයක්. නමුත් මේ ඒක අර විශාල වේදම් කරලා ඒ විදිහට කරන එකේ යම් කිසි වැරදි පැත්තකුත් තියෙනවා. ඒ වුණාට දැන් මේ පොත්පත්වල තියෙන ජාතක කතාවන් අරගෙන තමයි තොරන් වලට මේ රූප මගින් මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන්නේ. එතකොට අර පොත්පත් කියවන්න හැකියාවක් නැති එහෙම පහසුකම් නැති කියවීමේ හැකියාව අක්ෂර විඤ්ඤාණය පිළිබඳව වැඩි දැනීමක් නැති ජනතාවට යම්කිසි අවබෝධයක් මේ බෞද්ධ චර්යාව පිළිබඳව බුදුන් වහන්සේ පිළිබඳව බුදුන් වහන්සේගේ බෝධිසත්ව කාලය පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මං දකින දෙයක් තමයි තිස්ස මේ වන විට ව්‍යාපාරයක් වශයෙන්ත් ඒක කරගෙන යනවා. සල්ලි ඉපීමේ මාර්ගයක් විදිහට මේ තොරන් ගහනවා. ඒක මං හිතනවා ඒක හරි පැත්තක් තියේද දන්නේ මගේ අවබෝධය හැටියට මට ඒක ලොකු අවබෝධයක් නෑ. එහෙම ඒක ව්‍යාපාර මට්ටමින් කරන්න හේතුව මොකද්ද? මේක ව්‍යාපාරයක් දක්වා ගියාමට හේතුව මොකද්ද? එහෙම මොකද්ද මේ බැඳිච්ච කතාව? ඒක ඇවිල්ලා සමාජ සංවර්ධනයත් එක්ක අතර ක්‍රමක්‍රමයෙන් දැන් ව්‍යාපාර දියුණු කිරීමේ මිනිස්සු උගා බලාපොරොත්තු වෙන්නේ. එතකොට
මිනිස්සු බලනවා ආගම මුල් කරගෙන වෙනත් මාතෘකා මුල් කරන විවිධ තමන්ගේ ව්‍යාපාර වලට වේද සහයෝග ලබා ගන්න නේද? අන්න ඒකයි ඉතින් එතන වෙලා තියෙන්නේ. ඒ වගේම ව්‍යාපාර දියුණුවත් ඒකත් හොඳයි අත්‍තර ගොඩක් කට්ටියට රස්සා හම්බෙනවා. ඒ වගේම ගොඩක් කට්ටිය ඒක ජීවන උපායක් කරගෙන ඒ කට්ටිය හොඳ රැකියාවක් වශයෙන් ඒක කරගෙන යන තොරන් මේ වැඩ කටයුතු. ඒ වගේම තවත් දෙයක් අපි අද වීඩියෝ එකේ තව කෑල්ලක් ගේනවා හරියට ගැමියෙක් විදිහට ගමේ කොල්ලෙක් විදිහට ගමේ ඉන්න පැරණි උදවිය නම් දන්නවා ඒ කාලේ තිස්ස සර්ලාගේ වයසේ ඉන්න කට්ටිය දන්නවා තිස්ස සර්ලාගේ පොඩි කාලේ ඉඳලා ඒ වෙසක් කූඩුවක් කොහොමද නිර්මාණය වුනේ වෙසක් කූඩුවක් කොහොමද හරියාකාරයට හදන්නේ කියලා මේ වෙනකොට ඉතා කනගාටුදායක දෙයක් තමයි තිස්ස ඇත්තටම අපේ රටේ තියෙන සල්ලි ටික වෙන රටකට ගිහිල්ලා වෙන රටකින් වෙසක් කූඩු කියනවා. ඒක ඇත්තටම කනගාටුදායකම කරුණක්. මාර කනගාටු. තිස්ස සර්ලා කාලේ මං හිතන්නේ නැහැ තිස්ස ඒ කාලේ අපි වෙන විදිහට ලංකාවට වෙසක් කූඩු ගෙනල්ලා හැදුවා කියලා. දැන් මේ වෙනකොට විවිධාකාරයේ තියෙනවා කාඩ්බෝඩ් වෙසක් කූඩු. ඊට වඩා කනගාටුදායක කරුණ තමයි ප්ලාස්ටික් කූඩුවක් ඇවිල්ලා තියෙනවා දැන් වෙසක් කූඩු හදන්න. ඇත්තටම ඒක රටේ තියෙන සල්ලි ටික නිකන් අපතේ යන බොරු වැඩක්. ඒක ඇත්තටම මන්නාකට දැඩි විරුද්ධයි. තිස්ස සර් මම හිතන්නේ ඇත්තටම සිංහල ජනතාව හැටියට මේ බෞද්ධ ජනයෙක් නම් ඒ දෙයට විරුද්ධ වෙනවා. ඇත්තටම විරුද්ධ වෙනවා. මොකද්ද මේ පිටරටින් ගෙනල්ලා කරන කෝලම කියලා අහුවොත් තමයි අපිට හරියටම අහන්න තියෙන තේරුම. ඇත්තටම අපි දැන් අද වීඩියෝ එකේ ගේනවා හරියට වෙසක් කූඩුවක් හදලා අපේ තිස්ස මහත්තයා ඒක කරනවා හරියට වෙසක් කූඩුවක් කොහොමද හදාගන්නේ වෙසක් කූඩුවක් හරියට නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපි දැනගමු අපේ ඉස්සර අනිත් කැලේ එහෙම ඒ වෙසක් කූඩුව අපි ගේනන එක නතර කරන්න ඇත්තටම ජනතාවට පණිවිඩයක් දෙන්න. ඒවා පාවිච්චි කරනකොට අපේ වෙසක් කූඩුවක් අපේ ද්‍රව්‍ය වලින් අපේ ලංකාවේ ක්‍රමයට හදාගමු. ඒක ඇත්තටම අපිට කියන්න උතිස්සද මේ ජනතාවට ඒවා ඇත්තටම අපේ දේ රැකගන්න. අපි කුඩා කාලේ මේ අපේ මේ බාහිර පරිසරයෙන් සොයා ගන්න අමුද්‍රව්‍ය වලින් තමයි අපි වෙසක් කුඩු හැදුවේ. විශේෂයෙන්ම පුලුක් ගොබයක් අරගෙන ඒක මේ කෙහෙල් කොටයක් වගේ දෙයක් අරගෙන ඒක විවිධ ක්‍රම වලට සරසලා ඒ තුල තමයි ඉස්සෙල්ලාම අර ලොකු මේ කුරුම්බ ගෙඩියක් වගේ දෙයක් අරගෙන ඒකේ තමයි අර මුදුනේ පහන් තට්ටුව තියන්නේ. ඒ වගේම අපේ සිරිතක් තිබුණා වෙසක් කාලේට වෙසක් දවසට අපේ ගේ ඉස්සරහා ඉදිකඩේ ආරුක්කක් නැමීම. නමුත් අද එම සිරිත අපිට දකින්න හම්බෙන්නේ නැහැ කොහොමද. ඊළඟට අර පුලුග්ගෝබෝලි මෙහෙම කෙහෙල් කොටි වටේ සරසලා ඒ තුල තමයි අපි පහන පත්තු කරන්නේ. ඊළඟට ඊට අමතරව අර පිටස්තරයෙන් තියෙන අර පොඩි කූඩු හදනවා නම් අපේ මේ පරිසරයේ තියෙන බට වාගේ දේවල් භාවිතා කරලා කුඩා කූඩුවක් හදලා අපි ජනතාවට බලන්න අපි සකස් කරනවා. ඒත් එක්කම අපි මේ වෙසක් කූඩුවක් තුල පත්තු කරන්නේ පොල් තෙල් පහනක්. නමුත් අද ඒක වෙනස් වෙලා ඉටිපන්දමට ඇවිල්ලා ඉටිපන්දමෙන් බල්බයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ පොල් තෙල් පහන පත්තු කරන්නේ විශේෂයෙන්ම අපේ පරිසරයේ තියෙන පැපොල් ගහේ කෑල්ලක් අරගෙන බෑවක් අරගෙන ඒකේ තමයි මේ පොල් තෙල් අර තිරයක් තියලා වලට ඒ පත්තු කරන්නේ. ඊට පස්සේ මේ වෙසක් කාලයට හැදෙනා මේ නාවගස්වල කියලා නාව කියලා ගස් වර්ගයක් තියෙනවා. ඒකේ තියෙනවා මේ ගොට්ට වාගේ තියෙන ගෙඩි වර්ගයක්. ඒකේ පහන් තිර හතරක් පත්තු කිරීමේ පහසුකමක් තියෙනවා. ඉතින් ඒ විදිහට ඒ වාගේ දේවල් තමයි අපි වෙසක් සාරිසිලි එහෙම නැත්නම් වෙසක් පහන් පත්තු කිරීමේදී අපි භාවිතා කරන්නේ. ඒතකොට මේ වෙසක් පහන පිළිබඳව ඉතින් තවත් විවිධ දේවල් කතා කරන්න පුළුවන්. මේ අපි ගොඩාක් වෙලා නිසා මේක කෙටියෙන් අපි මේ විදිහට කතා කරන්නේ. එතකොට මේ වෙසක් පහන අපි බාහිර පරිසරයේ අපි වටපිටාවේ තියෙන දේවල් අරගෙන නිර්මාණය කරනවා නම් මේ වගේ පරිසරය අපවිත්‍ර වීමක් විදේශ වලට මුදල් ගලාගෙන යාමක් වගේ දේවල් සිද්ධ වෙන්නේ. අපි නැවත වාරයක් අපි බාහිර පරිසරයේ වටපිටාවේ තියෙන අමුද්‍රව්‍ය අරගෙන මේ වෙසක් පහන නිර්මාණය කරමු කියන පණිවිඩය අපි සමාජයට දෙන්න ඕනේ. අපි දැනගමු නේද තිස්ස දැන් ගොඩක් මේ පොඩි කට්ටියත් බලනවානේ. ඒ වගේම තරුණ පරපුරත් පෙළක් කට්ටිය දන්නේ වෙසක් කූඩුවක් කොහොමද ගැමි විදියට හදන්නේ කියලා. අපි අද හරියට අපි ඔට්ටපාලු ගලවගෙන වෙලා වත්තකින් ගලවගෙන ආපු ඔට්ටපාලුත් තියෙනවා. අද අපි යාළුවෝ ටිකත් එක්ක ගිහිල්ලා අපි ඔට්ටපාලු ගලවගෙන ආවා මේ වැඩේ වෙනුවෙන්ම. අපි ඉස්සරහට බලමු කොහොමද හරි වෙසක් කූඩුව නිර්මාණය කරගන්නේ. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. අපි දැන් අර කපාගත්ත මේ පතුරු වලින් ඒ පතුරු මේ ආකාරයට කපාගෙන ඒ කපපු ඒක අපි මෙව්වේ කොටුවක් හදා ගන්න ඕනේ.
මෙන්න මේ වගේ කොටුවක් අපි ඔට්ටපාලු වලින් කූඩු දෙකක් තුනක් හැදුවා. අපේ ඔට්ටපාලු ඉවරුණා. ඔය කට්ටියට පහසුවෙන් ඊට පස්සේ ඔට්ටපාලු වලට සමානව හොයාගන්න පුළුවන්. දැන් වර්තමානයේ තියෙන රබර් බෑන්ඩ්. ඒ රබර් බෑන්ඩ් අරගෙන අපි මේ ආකාරයට මේ මෙතන මෙහෙම බැඳ ගන්නවා. ඔය ආකාරයට බැඳ ගන්නවා. රබර් බෑන්ඩ් වලට වැඩි හැබැයි පහසු ඔට්ටපාලු දිනනවා තමයි නේද? ඔව් ඔට්ටපාලු තියෙන හින්දා. මේ රබර් බෑන්ඩ් එක හැමදාම පනිනවා වෙන වෙනවා. ඒක රබර් බෑන්ඩ් වලින් බඳින එක ඉතා අපහසුයි. එහාට මෙහාට යනවා මේ. නමුත් ඔට්ටපාලු වලින් බඳින එක ඉතා පහසුයි. මේ ආකාරයට අපි රබර් බෑන්ඩ් වලින් මේ බැඳ ගන්නවා. මේක පහසු තියෙන්නේ ඔට්ටපාලු තමයි. නමුත් නාගරවල හරිම ඉන්න අයට මේ ඔට්ටපාලු හොයන්න විදිහක් නැහැ. නගරවල ඉන්න ජනතාවට අපිත් අද මේ අපි මෙච්චර ගමක ඉඳලා අපිට ඔට්ටපාලු හොයාගන්න බැරි වුණා. මේ වෙහි කාලේ හින්දා කඩවල් වල නැති හින්දා අපි වත්තකට ගිහලා ඔට්ටපාලු ගලවන් ආවේ. ඒක කූඩු තුනකට වගේ තමයි ඇති උනේ. අපි දැන් ඊට මෙන්න මේ ආකාරයට කොටුවක් බැඳ ගන්න. මේ ආකාරයට තමයි මේ කොටුව බැඳගන්නේ. මේ වගේ කොටු 8ක් බැඳ ගන්න ඕන 8ක්. 6ක් කොටු 6ක්. ඔව් කොටු 6ක්. කොටු 6ක්. ඔව් කොටු 6ක් බැඳ ගන්න. ඔව්. කොටු 6ක් බැඳගෙන ඒ කොටුවෙන් කොටුව තියෙන විදිහ අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා ඒක අපි එකක් බඳිමු තිස්ස මහත්තයා. දැන් කොටුවෙන් කොට තියන්නේ මේ විදිහට මම කපලා දෙන්නේ. මට අතපටම කියපු හින්දා කොටු 8ක් කියවනේ. ඔව්. මේ විදිහට තියලා අපි බැඳ ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට තමයි කොටුව අපි දැන් හරියටම හදන හැටි බලා ගන්න ඕනේ. මේ විදිහට බැඳ ගන්නවා. මේක ටිකක් මේ අපහසුයි මේ ගාටස් එකෙන් බඳින්න නේද? ඔට්ටපාලු පටිය තියෙන අපිට හුඟක් ලේසි. හුඟක් ලේසි. අපි ඔහොම ඔන්න ඔය ආකාරයට බැඳ ගන්නවා. අපි හරියට මේ වීඩියෝ එකේ අපි පෙන්නන්නම් කූඩුවක් ගොඩක් කට්ටියට අපහසුවක් තියෙන මේ දැන් මේ ආකාරයට කූඩුවක් හදා ගන්න ඕනේ. මේ තියෙන මේක තනිකර ඔට්ටපාලු වලින් අපි කරේ ඔට්ටපාලු වලින් බඳින එක ඉතාම පහසුයි. මේ ඔට්ටපාලු වලින් නමුත් දැන් අපිට ඔට්ටපාලු මේ අවස්ථාවේ නැති හින්දා අපි රබර් බෑන්ඩ් යොදාගෙන මේක සිදු කරනවා. මෙන්න මේ ආකාරයට තමයි අටපට්ටම තියෙනවා. හරීම අලංකාර වෙනවා මේක නිම වුණාම අලවල නිම වුණා මෙන්න මේ ආකාරයට අටපට්ටම තියෙනවා. අපි හරියටම කියන කොහොමද මේක බැඳගන්නේ කියලා සම්පූර්ණ වීඩියෝ එකක් අපි මේ වෙසක් කූඩු නිර්මාණයත් එක්කම ගෙනාවේ. ඔන්න ඔය ආකාරයට බැඳ ගන්නවා. අපි මං කිසිමද මේ කපලා දෙන්නම් නේ. කොටුව එතන තියෙනවා. රබර් බෑන්ඩ් වලින් කරන එක ඉතාලම අපහසුයි. දැන් මේක බලනවා මේක ටක් ගාලා අපිට ඉවර කරගන්න බෑ. ඉතා ශක්තිමත් ලෙස. මාර ශක්තිමත් ලෙස අපිට මේක නිම කරගන්න පුළුවන්. බලන්න මේ අද්දත් මේ මොනවත් වෙන්නේ හොඳට තියෙනවා. ඉතා ශක්තිමත් ලෙස මේ ඔට්ටපාලු වලින් කරාම නම රබර් බෑන්ඩ් වලින් කරාම ඉතා අපහසුයි. අපි බලමු කොහොමද මේක කරගන්න. ඔය කට්ටියට මේක සම්පූර්ණ වීඩියෝ අපි ගෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ. මේ රටින් වෙන රටකට යන විදේශ අපේ ලංකාවේ සල්ලි වෙන රටකට ගිහිල්ලා මේ චීනෙන් කූඩු ගේන අතරේ ලංකාවේ මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුළුවන් අපිට ඉතා අලංකාර විදියට. යාගේ හතරක් මුල්ලෙන් මුල්ලට තියලා බඳින්න ඕන. හතරක් මෙන්න මේ වගේ මුල්ලෙන් මුල්ලට තියලා බැඳ ගන්න ඕනේ. මෙතනත් අල්ලා ගන්න ඕන. ඉතින් අල්ලගන්න මෙතනින්ද? හරි අල්ලගත්තා. දැන් බඳින්න එකද ඕනේ? අය කපුවක් දෙන්න ඕන. කපුවක් දෙන්න. මේ වගේ රබර් බෑන්ඩ් එක කපාගෙන තමයි බැඳගන්නේ. ගොඩක් කට්ටිය රබර් බෑන්ඩ් පිටින් දාන්න අමාරුයි. අර රබර් බෑන්ඩ් එක දාපෙලා අන්තිමට ගැටයක් ගන්න තමයි ලේසි. නැත්නම් රබර් බෑන්ඩ් එක අර අඟවල මෙවට තිය වෙන්නේ. හරි. මම ගැටයක් ගහන්න ඕනේ. නැත්නම් ඇදිලා විසි වෙනටත් ගන්න. ඔන්න අපි අඟවල බලමු රටේ වුණ විසි වෙනවා කියලා. දැන් ඔට්ටපාලුවෙන් කරාම ගැට නොගසවුණත් බැඳලා බැඳපුවම මේ රහංගවපුවම මේ මොනවත් වෙන්නේ මොනවත් වෙන්නේ නැහැ. මේකෙන් ටක් ගාලා ලෙස්සලා යනවා. නැහැ. අපි ඒ කාර්යනේ දැන් මෙහෙම මුල් හතරක් බැඳ ගන්න ඕනේ. මේකට මම කපලා දෙන්න කිසිමත්.
ඔන්න අපි දැන් මේ මුල්ලෙන් මුල්ලට තියලා බැන්දා මේක. බැන්දලා ඉවර වෙලා ඊළඟට එන්නේ ඊළඟ පියවර. ඊළඟ ගෙලින්ම මේ මෙහෙම තියලා ඉස්සෙල්ලා ගන්න ගැටේ මේ මූණෙන් මූණ බල බැමි ටික තමයි ඉස්සෙල්ලා දාන්නේ. මේකයි අරකයි. මේක. ඔන්න ඔය විදිහට දාන්න. ඔව්. මෙන්න මේ ආකාරයට තමයි මේ කූඩු එන්න ඕනේ. මම මේ ඊළඟට අවශ්‍ය වෙන පට්ටම් බඳින ගමන් ඉන්නේ මෙහෙම තව කොටුවක් ඕනේ. ඔකට සම්පූර්ණ මෙව්වය කොටු 6ක් අවශ්‍ය කරන මේ කූඩුවක් හදන්න අටපට්ටමක් හදන්න. හරි 4 කොටු මම ලී කැලේ මේ 4 කීයක් දවන්නේ 24යි. 24ක් ඕනේ. මේක අතරින් අල්ලන්න පුතු පොඩ්ඩක්. හරි. දැන් මේ මරෝ. මෙන්න මේ ආකාරයට අපි ගලවලා නෑ ගලවලා මට කියන්න තියෙන්නේ මේ YouTube channel එකෙන් ගෙදර ඉන්න වැඩිහිටියත් එක්ක ඔය කට්ටිය පොඩි කට්ටිය නම් ඔය කට්ටිය වැඩිහිටියොත් එක්ක එකතු වෙලා මේ වගේ වෙසක් එක හම්බෙන් නිවාඩුවට ඔය කට්ටිය මේ වගේ වැඩිහිටියොත් එක්ක එකතු වෙලා කරන්න. ඒ වගේ වැඩිහිටියෝ නම් ඔය කට්ටියගේ කුඩා ළමයිත් එක්ක අපේ මේ සංස්කෘතිය රැකගන්න මේ වගේ නිර්මාණ ඔය කට්ටිය ගෙදරදීම ගන්න. ඒතකොට තමන් ගෙදරින් ළමයිගේ නිර්මාණශීලීත්වය ඒ කට්ටිය තියෙන දක්ෂතාව වැඩි වෙනවා, වැඩි දියුණු වෙනවා. අපිට ඒක තමයි මේකෙන් තියෙන පණිවිඩය. අපි වුණත් මේවා මෙහෙම ලේසියට හදන්න අපිටත් ඇත්තට මේ උනන්දු ඇවිල්ලා අපි මේවා මෙහෙම කරන්න පෙළඹුණේ මේ ගැන මෙහෙම කරන්න කියන ආසාවක් වුණත් ඇති වෙනවා නේද තිස්ස මහත්තයා? ඔව්. මේ ගැන කරද්දි දැන් මේ අපිට උනත් තනියම කූඩුවක් හදාගන්න පුළුවන් මෙන්න මේ තිස්ස මහත්තයා අපිට මේ ගැන හරි අවබෝධයක් දුන්න නිසා. අපහසු කාරණයක් නෙමෙයිද මේක තා. දැන් මේක වැඩි මේ දැන් මීට වැඩි ලස්සන තව නිලුම් මල් අරන් හදන්න පුළුවන්. ඔව්. නමුත් මේ පහසුම කූඩුව තමයි මේක. පහසුම කූඩුව තමයි අටපට. ඉස්රෝම අපි දැන්ට අටපට්ටම් හදමු. අපි ඊට පස්සේ හදමු නිලුම් මල් ඒ වගේ ඒවා හදලා නිර්මාණ කරමු. දැනට අපි දැන්ට පුළුවන් ආකාරයට අපි මේවා නිර්මාණ කරමු. ඊළඟට මේ අර මුළු දෙක ඉස්සර මූණේ මූණ තියෙන මුළු දෙක තමයි බදින්නේ. බඳලා ඊළඟට අනිත් පැත්ත හරවලා අනිත් කොටුව බඳින්න. මේ වැස්සකට තුමාට ඔට්ටබල් හොයාගන්න. ඔට්ටබල් නැතුව කියන්නේ. ඔව් ඔට්ටපාඩු තිබ්බනම් ඊටාම පහසුයි. මේකට මේ තව දෙයක් භාවිතා කරන්න පුළුවන්. ගෙදර ඉතුරු වෙන හාල් නූල පවා මේකට අපිට පාවිච්චි කරන්න පුළුවන්. පුළුවන්. ඒකත් පුළුවන් අර මොනවද මෙව්වට පැට්‍රල් ටිකක් එහෙම දාලා උණු කරලා ගන්නත් පුළුවන්. මොනවද තිස්ස මහත්තයා? අර රිජිපෝ රිජි ෆෝම් වලට පැට්‍රල් ටිකක් දාලා උණු කරලා ගන්න. පැට්‍රල් ටිකක් දාලා උණු කරලා මේ ගත්තාම මේ වගේ ඒක ඇලවෙනවා මේ. තියලා වල මෙහෙම අලවන්න පුළුවන්. ඒක දෙතරම් සාර්ථක නැහැ. සාර්ථක නැහැ ගැලවිලා යනවා වෙලාවක් තියෙනවා. නමුත් අලවන්න පුළුවන්. මේ මලවලා ගත්තේ ඒවට මේ වගේ දග මේ පටි අරගෙන බෑ. දැන් මේ උණපඩු දඟයින හරියට. ඔව්. එතකොට අරක එහෙම පොඩි අඩියක් තුනක් ගැලවිලා ඉසිනවා.
දැන් මේ රබර් පටිය මැදුනහම ඇද යතුනත් ඇදිලා එනවා. ඉතින් දැන් ඔය යාපස්සේ කොච්චර ඉස්සලා යනවා. පොඩ්ඩක් දරුණොත් යනවා. මේව අනිවාර්යයෙන්ම කරන්න ඕන වැඩ නේද තිස්ස මහත්තයා. ඔය ඉතින් මේ ළමයින්ට කියලා දෙන්න. ළමයින්ට කියලා දෙන්න ඔය කට්ටිය වැඩි හිටියන විශේෂයෙන්ම අපි මේ මතක් කරන්නේ වැඩි හිටියෝ ළමයිත් එක්ක අනිවාර්යයෙන්ම මේව කරන්න ඕනේ. එකතු වෙලා දැන් වෙසක් එකේ කරගන්න බැරි වුණත් ඔය කට්ටිය පොසොන් එකට කරන්න. මෙව්වා. ඔව්. පොසොන් කූඩුවක් හදන්නේ. ඔව් පොසොන් කූඩුවක් හදන්න ගෙදරට එලා. ඒක ඉතින් වඩ පුළුවන් ඔකට බලින්. හරි මම බඳින්න. ගාටස් එකේ අමාරු ඉතින් මේ අර ගානට බැඳ ගන්නම. ගාන බැඳ ගන්නම හරි හරියට තියන්නේ මේවා උණු කරලා වක් කරලා තියෙනවානේ. ඔව්. එතකොට ඒක අර පිටට කැලලක් එමේ හිටින්නේ නැහැ. දැන් උට බලපටි එහෙම නේ මේ පොඩ්ඩක් ඇදලා තියපුවාම හිටිනවා ඒක හරියට. ඔන්න ඔක තමයි අටපැත්තම කියන්නේ. ඔබම අටපැත්තමක් හදන ආකාරයේ ලස්සන මම දෙස්මද කරන්න ඒ වැඩේ කරන්න ආස හිතනවා ඒක. මාරව කියන්නේ හැමදාම කරන්න නැති වැඩෙන් තිස්ස මත නේද? ඔව්. දැන් මේ අමුතුවෙන් මේ රැල්ලරම එලිලා තිනව ඕන කපලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් සව් කොලිය අලපුවාම ඒවල එනවා ඔක්කොම. ඒක ගැටලුවක් නෑ. ඊළඟට මේ වෙසක් කූඩුව. අපි ඔන්න හදලා ඉවර කරගත්ත අපේ අටපට්ටම මෙන්න මේ කාර්යය තමයි මහා පොඩි මහන්සියක් තියෙනවා. නමුත් ඒක මහා දෙයක් නෙමෙයි. එක කූඩුවක් හරි හදලා අපි මේ කූඩු 6ක් හැදුවා අටපට්ටම්. දැන් ඒ ටික අලවමින් යනවා. අපි ඊට පස්සේ අලවන වීඩියෝ එක ගේන්න කොහොමද අපි මේක කරන්න කියලා. මෙන්න මේ ආකාරයට තමයි අටපට්ටම හදලා ඉතා අමාරු දෙයක් නෙමෙයි. මෙන්න මේ වගේ පතුරු ටිකක් ලොකු උණු බට වලින් සුද්ධ කරලා ලස්සනට කරගන්න ඕන. ඕක තමයි අපේ අටපට්ටම. මෙන්න මේ ලේසිම දෙයක් තමයි මේ අටපට්ටක් හදන එක වෙන්නේ. මහ දේවල් නෙමෙයි අටපට්ටමක් හරි හදන්න කියන ඉල්ලීම තමයි මේ අපි කරන්නේ මේ වීඩියෝ එකේ. හරි. එහෙනම් මේක ඔය කාටියට මහ දෙයක් නෙමෙයි අලව ගන්න තියෙන්නේ සවුකොල්ල ටිකක් කාලා පැති දෙකක් ඉතුරු වෙන ලයිට් එකටයි යටටයි යටපැත්තේ රැලි දාන්න වටේට අලව ගන්න සවුකොල්ල ඔය කාටියට ඕන වර්ණයක් පාවිච්චි කරලා අලව ගන්න පුළුවන්. අලංකාරවත් කූඩුවක් හදන විදිහ අපි කියනවා අලවන වීඩියෝ එක ඔය කට්ටිය අලවන්න මේක අලව ගන්න පුළුවන් ඔය කට්ටිය පැහැදිලිනේ. ඒකින්ද ඔය කට්ටිය මේක අලව ගන්න එක කරගන්න උඩ පැත්තයි යට පැත්තයි ඉතුරු කරන්න ඕන පැත්තකින් උඩ පැත්ත යට පැත්ත ඉතුරු කරලා වටේ සම්පූර්ණ අලවගෙන මේක අලවදී ලස්සන දැන් සවුකලේ අලවලා මෙතනින් ඔය කටේ ලස්සන ඩිසයින් දාන්න පුළුවන් ධර්ම චක්‍රයක් අලවන්න පුළුවන් සයිඩ් එකට. එහෙම අලවලා ලස්සන නිර්මාණයක් කරගත්තා. අපි ඔන්න පළවෙනි අවබෝධය ගෙනාවා කොහොමද හරියට වෙසක් කූඩුවක් හදාගන්නේ. මේකේ තව පොඩි එකක් කියන්න තියෙනවා. ඔව් අහගන්න තව එකක්. ඒක දැන් අපි මේ පහනක් පත්තු කරනවා පොල් තෙල් පහනක් පත්තු කරනවා නම් ඒක තියන්නේ මෙතනින් පොඩි පටියක් වගේ එකක් බැර ගන්න බෑ යට කෑල්ල මෙතන. මෙහෙම. ඔව් මේක උඩ තමයි පොල් තෙල් පහන තියන්නේ. ඒ කියන්නේ මෙතන මෙහෙම දෙකක් තියලා ඒක උඩ තමයි පොල් තෙල් පහන තියන්නේ. ඔව් ඒකටත් කෑල්ලක් තියනවා. ටික පළල කෑල්ල. පළල කෑල්ල. ඕම ඔය ආකාරයට තමයි අපේ කූඩු හදලා නිම උනේ. එහෙනම් ඔය කටට අලව ගන්න දේ මහ දෙයක් නෙමෙයි. මේ වටේට උඩ කෑල්ල යට කෑල්ල ඇදලා වටේට අලවගෙන ඔය කටට කැමති ඩිසයින් එකක් දාලා ඔන්ලයින් වල උනත් තියෙනවා. ඔය කටට හොයලා අලවන්න පුළුවන්. එහෙම අලවලා මේක ලස්සන කරලා ඔය කට්ට අපේ කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න. ඔය කට්ටියගේ මේකෙන් ගත්ත අවබෝධය මේක දැකලා ඔය කට්ටිය ලැබපු කට්ටිය දැනගත්ත දේවල් දන්න කට්ටිය තින්න ඇති. එහෙනම් හැමෝටම ආයුබෝවන් කියලා අද අපේ වීඩියෝ නතර කරනවා. බොහොම ස්තුතියි තිස්ස මහත්තයා අපිත් එක්ක මේ වැඩ කටයුතු එක්ක වුණාට. එහෙනම් හැමෝටම ජය වේවා. අපේ YouTube channel එක subscribe කරලා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. එහෙනම් හැමෝටම ජය වේවා.